දවසින් දවස අලුත් වන පරිගණක ලෝකයේ නවතම තොරතුරු දැනගන්න පරිගණකය.lk වෙබ් අඩවියට අදම පිවිසෙන්න. ඊමේල් භාවිතාවය යනු අන්තර්ජාල භාවිතාවේ මුල්ම ස්වර්ණමය සලකුණක් විය. එනම් අතර්ජාලීය වෙතට භාවිතා කරන්නන් බහුලවම කැඳවන්නට මුල් වූ පළමු සාධකය එය වූ නිසාවෙනි. අද වන විට භාවිතා කරන්නෙකුගේ පළමු අන්තර්ජාලය මත තබන්නට පොළඹවන සාධකයද එය වෙමින් නැත. එනම් ඔබගේ අනන්‍යතාව අන්තර්ජාලය මත සලකුණු කරන පළමු පිවිසුම එය වන නිසාවෙනි. 1996 වන විට එය සුපෝකභෝගී භාවිතාවක් ලෙසට සැලකුණු අතර අද වන විට සෑම අයෙකුටම අඩුම තරමින් ඊමේල් දෙකක්වත් වන බවට ගණනය වෙමින් නැත. එනම් දෛනිකව බිලියන 300 අද වන විට ඔබ ගමන් කරන අතර එක් පුද්ගලයෙකුට අවනම ලෙසට දිනකට ඊමේල් 121ක් ලබන බවටද ගණනය වෙමින් නැත. 1990 අවසාන භාගය වන විට හොට්මේල් වලින් ප්‍රමුඛ භාවිතාව පැමිණි අතර අධික ස්පෑම් සමග එහි ජනප්‍රියතාවයට ගැටලු සගත විනි. Gmail මේ බොහෝ දුර්වලතාවලට විසඳුමක් රැගෙන පැමිණි අතර අද වන විට එය ප්‍රමුඛ භාවිතාව ලෙසට පිළිගනී. එය අද වන විට සමස්ත ලොව ව්‍යුසියන්ගෙන් 1/3ගේ භාවිතාව දිනාගෙන ඇත. මේ වන විට ඉලොන් මස්ක් පවසන්නේ තමන්ද Xmail සමග Gmail සමග තරගයකට සූදානම් බවට පවසා සිටින අතර එය එළබෙන යුගයේ ඊමේල් ආකෘතිය වෙනස් කරන්නට සමත් වනු ඇති බවට බලාපොරොත්තු පළවෙමින් නැත. මෙය තවමත් සංකල්ප මට්ටමේ වන බවට අමතක නොකළ යුතු අතර මේ වන විට වෙබ් අපරාධකරුවන්ගේ උගුල් සඳහා එය අවස්ථාවක් කරගනිමින් සිටින බවද දවසින් දවස අලුත් වන පරිගණක ලෝකයේ නවතම තොරතුරු දැනගන්න පරිගණකය.lk වෙබ් අඩවියට අදම පිවිසෙන්න.